Hi සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. අපි මේ වෙනකොට subscribers count එක වැඩි වෙලා තියෙනවා 548ක් ඉන්නවා. අදත් අපි කරන්නේ Facebook reaction video එක. එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි video එකට යමු. මේකේ බේරුණා. Hello, mari rasanya halu di rumah deh. Mending ada bello. Kuti ini aku mata mata. Captain Jack Sparrow. කුකුල කෙටුව විතරයිනේ පොඩ්ඩක් බලහන්කෝ ගහනවා රෙඩ් එක අස්සේ ආච්චි කෙනෙකුත් ෆයර් වෙලා ආච්චි ගහනනේ කොල්ලන්ට අඩේ සාමාන්‍ය වයසක කට්ටියගේ ඔය වගේ දේවල් තියෙනව නේද මාර විදියට. හැබැයි මෙහෙම ඔක දෙපැත්තක් තියෙන්න පුළුවන් අපි හරියටම දන්නේ මොකක්ද කියලා ඉවරලා සිද්ධිය. හැබැයි සාමාන්‍ය වයසක කට්ටියගේ ඔය වගේ ගති තියෙනවා ඉතින්. අන්න එහෙම එකක් තියෙනවා. මේ රත්තරන් මේ ඉන්නේ නැහැ. පෝස්ට් එකක් තියෙනවා බලමු. එදා වාහන මැකැනික් කරපු ඔකු අද ලොව දන්න සුපිරි තරුවක් වෙලා ලංකාවේ කෙල්ල පිස්සු වට්ටපු ජේ කොඩි මුල් වරට මාධ්‍යයට කියපු කතාව මෙන්න සම්පූර්ණ විස්තරේ පළවෙනි කමෙන්ට් එකේ. වලියක් නේද? වලියක්. අනේ මන්දම මොනා වෙලාද කියලා. චිත්ත ගෑලි වලට ගහ ගන්නවද මො? ආනා චිත්තක් කෙනෙන්නේ නෙමෙයි අනික්ක කෙනෙන්නේ ගහගත්තේ. හොඳයි. හදරුයි. මේ දවස්වල මගේ කර්මය බලමු. මේකේ බේරුණා. උවර කොසෙන් 99 බේරලා තිබ්බා ඒකට වැඩන්නේ අර පූස ගැව්වනේ ඉතින් කකුලෙන්. කේම කරුවක් කර පූසෙන් දෝයිනේ. යාව මතක් වෙන හැම වෙලාවෙම හිතෙන්නේ හිතට නෑ වේදනාව. අද වැස්සඩාට වත්ත පහල පිට බෑගුණා කියලා දාලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු මොකද්ද කියලා. තේරෙන්නේ මොන මගුලක් කියවස් කියලා ඒ සිංගි කිසිම රසාස්වාදයක් නැහැ. අම්මා මට කියන ඇඳුම් ඇඳම බලමු. වැඩි වෙනසක් නැහැ ඉතින්
ගොඩක් අම්මලා එහෙම තමයි එක්ක ගෙනාව ලොකුයි එක්ක ගෙනාව පොඩි අඳින්න බෑ. ඕක නම් ඉතින් 60 ඉතින්. එක ඩිසයින් නව. ඇඳුම් වල ගණන් දැකලා මේ අවුරුද්දේ හෙළුවෙන් ඉන්න තීරණය කරපු මම. හරිසෝ. මුස්ලිම් යාළුවෙක් මට පොඩ්ඩක් මේ කරන චාරිත්‍රය පැහැදිලි කරලා දෙන්නකෝ. මොකක්ද චාරිත්‍රය? ඇවිදින අයිස් කැට අපි බලමු වීඩියෝ එක නවතුනවද? මොකක්ද උනේ? නෑ වීඩියෝ එක ඉවරයි. හලෝ මගේ රටේ යාළුවෝ කොහොමද? පොඩි ගිනර ඔයගොල්ලෝ. කුටි ඉන්නේ ආයක වට වතරින්. කුටි ඉන්නේ. ගෙදර ලයිව් එක මොන කරන්නද කම්මැලි? කම්මැලිකමට ඇවිල්ලා තියෙන්නේ ගෙදරට ඉන්න බැරි කමට. නැතුව හානියක් කරන්න නෙමෙයි හොඳේ. හානියක් කරන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. කම්මැලිකමට. මේ ඒක නෙවෙයි. ඇවිල්ලා ගිහිල්ලානේ හරි නෑනේ නේ. මීට වැඩිය හොඳයි ඉතින්. බලහන් එක කන පුපුරන්න වගේ ඇහෙන්නේ ඉඳගෙන සද්දේ. ගොඩක් හමුදුරෝ ඒ සාසනගත වැඩ කරගෙන අනිත් ඔක්කොම දේවල් ටික කරනවා නේ. අයියෝ හීනයක්නේ දැකලා තියෙන්නේ. සිකේ අපේ උදගෙන හීන. අම්මා උඹට අමු කැවිලාද ඕක දිහා බලන් තනියම hina වෙන්නේ. ඒ වීඩියෝ එක. Captain Jack Sparrow. පොට පොඩි වෙලාවක් ගියා තේරුම් ගන්න හරියට පොඩි කතුරු දිවිල්ලක් ආයෙ බලමු පොඩ්ඩක් වත්තු කරා Captain Jack Sparrow. පොඩි ගානේ ජැක් ස්පැරෝ වගේ නේද? ඒ ජැක් ස්පැරෝ කිව්වා මේ එක ළමෙක්ව මතකුත් වෙනවා ඕගොල්ලෝ. ජැක් ස්පැරෝ කිව්වා ජැක් ස්පැරෝ ෆෑන් කෙනෙක් ඉන්නවා මේ අපේ ලහිරු ගිහලා ඉවරලා. ලහිරුත් එක්ක කරපු වීඩියෝ එකක් තියෙනවා අපේ අනිත් channel එකේ IP channel එකේ. ඕගොල්ලෝ කැමති නම් ඒක ගිහලා බලන්න. මෙහෙම පාලි ගැනීමක් මීට කලින් දැකලා නැහැ නේද? උගුල කෙටුවා විතරයි නේ පොඩ්ඩක්.
බලහංකු ගහනවා. මේක හොලේ විසිට පටවු සවලනුත් ගහලා කුකුලට තියලා ඉවරලා. අනේ වන්දවේ ගෑනු නම් ඉඳගෙන මුලේ ඉතින් කොහොම කලරක් නැහැනේ. ඔලේ ඉතින් ගෙනල්ලා හයි කරන්නත් බෑනේ නේ. ඒකනේ කියවගෙන යද්දි පොරට මීටර වුණා වැඩේ. රත්නපුර ඔක්කොම අතන පිට. බලමු ගිහිල්ලා. තරුණයෙක්ගෙන් සොයා ගැනීම වතුරෙන් දිවන මෝටර් රියක්. පැයට කිලෝමීටර 80ක වේගයකින් වාහන මිලදී ගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් වූ බොහෝ අයගේ අපේක්ෂාවන්ට නව පණක් ලබා දීමට ශ්‍රී ලාංකික තරුණයෙකු සමත් වෙනවා. පරිසර හිතකාමී වතුරෙන් ධාවනය වන වෑන් රථයක් නිපදවීමට සමත් වී ඇති ඔහු රත්නපුර විද්‍යාලයක ආදි ශිෂ්‍යයෙක් කියලා පත්තරේ දාලා තියෙනවා. ඔක්කොම අතර විද්‍යාව. කොහොමද ඉතින් කඩක් කරලා කියන්නේ මොකද? මෙවන් විපතක් කිසි කලක නොවේවා. වලට කැමරට පරිප්පු හදලා නැහැ කියලා දැක්කම අයියේ අම්මා ගාවට කැමරට පරිප්පු හදනවා. මේ නැවරන්ගේ පරණ කන්ටෙන්ට් එක ගන්නනේ. මම දැන් මුලින්ම දාපු එකද කොහෙද නැවරන්ගේ channel එකේ තියෙනවා. ඒක හරිද? ඒක හරිද? ඒක කහනිද? ඒක හරිද? බලමු. ඒ කහනිද කියන්නේ නිකන් එහෙම. මේ මන්ද. ये दीवी को करने लगा ना ये दीवी यार ये दोनों ने दी सारा आते नहीं होता हमारी देखी लो මේක හරියන්නේ නැහැ. යන්නේ මේ පිස්සු ගෑනෝ ඉන්නේ මේ වීඩියෝස් වල. ඊයේ එක්ක shopping ගිහින් ඉද්දි එයා කැලලක් දාගන්න try කරද්දි මම රත්තරන් මෙහෙ එන්නේ යනවා. බලමු අපි. මේ රත්තරන් මේ එන්නේ නැහැ. කැත ඇඩනේ ඌව මහම්මා. ඉතින් අපේ යාළුවෙක් එක්ක ගියත් ඔය වගේම වැඩ වෙනවනේ ඉතින්. වැඩි දෙයක් ඕනේ නැහැ. යාළුවෙක් විදියට ඉන්න කෙල්ලෙක් එක්ක බලයන්කෝ. ඒත් උච්චරම තමයි ඉතින් සංසිද්ධිය. චල්ලාට්ස් ක්‍රමයක්ද ඔය කියලා දෙන්න යන්නේ. ඕමනම් අල්ලන්න යන්න එපා නිකන් අර කොළු කාරේ වගේ හොඳයි. ඕමනම් අල්ලන්න යන්න එපා. සෙට් වෙලා ඉන්න අක්කා කෑල්ල එක තරහ වෙලා ඉන්නකොට මාව යාළු කරගන්න එයා එවන වීඩියෝ. හරි හුරුතල අක්ක කෙනෙක් වගේනේ. අන්කෙවිට විල්බා. කවුද બોලේ විල්බා? හැමිල්ටන් තඩියනේ ඉන්නේ. ගියාම බස් එකේ ඉස්සරහා ඉන්න කෙල්ලෝ
මේ වගේ සංසිද්ධීන් ඉතින් සාමාන්‍ය දෙයක් ඉතින්. තව අපර 5ක් තියෙනවා. ඉපගේ ඉස්සරහ කිල්ලෝ නරනවා. පිටිපස්සේ කොල්ල සෙට් එකක එකතු වෙලා බොනවා. ඕක නයි ඉතින් සාමාන්‍ය සංසිද්ධිය. අපි එකමයි කරේ. අයවලු කොහොමද කරේ කියලා. very shock. අද අපිත් සමහර මිනිස්සුන්ට ඒ වගේම කරලා තියෙනව නේද? ඔකේ again මේක ඉතින් යම් කිසි මට්ටමක මේක ආදල්ලයක් තිබ්බට සාමාන්‍යයෙන් කල මේ වගේ දේවල් අපේ ජීවිතෙත් වෙන්න පුළුවන්. අලුතෙන් හම්බුන සවත්තු දෙක දාගෙන පවුලේ පාටි එකකට බැස්ස අවුරුදු 3 මම. සද්ද තමයි බරු. සුබිරි. ඒක නම් ආතල්ල හැරි පොටර්ට වෝල්ඩමෝට් වැහුණු අවස්ථාව අපි බලමු. Oh, podi එකෙන් බෙබේ පොඩි. ආර්ථික තත්ත්වය කෙලවෙලා ඉන්න අපේ පවුලේ මම. නෑ දැඩි hina වෙනවා. අයියා. අපේ අයියා. ඒකෙත් පොඩි අට්ටයක් තියෙන පොඩි අමුතු ගැම්මක් තියෙනවා. දැන් හරිනේ අමාරුව.